iPhone කියලා පිළිගන්නවා ඔය රොමා ගයිඩ් වලින් ගෙනෙන තවත් එක් এডুকেෂන් වීඩියෝ එකට මේ වීඩියෝ එකේ මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද Facebook මොනිටයිසේෂන් පොලිසි වලට ගැලපෙන විදිහට අලුතෙන් Facebook page එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ Facebook account ගිහලා මෙතන කොටු බටන් එක ගිහුවම මෙතන menu bar එක එනවා. menu එක ආවට පස්සේ page කියලා එනවා. page කියන එක ක්ලික් කරපුවාම ඔයා වෙක්කනවා මෙතන අලුත් page එකක් create කරන්න තැනට. එතකොට create new profile ලෝ page කියලා තියෙනවා. එතනින් ඒ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ එතන අහනවා personal profile එකද නැත්නම් public page එකද කියලා. public page වල ටික් එක දාලා next button එක ක්ලික් කරන්න. ඊට පස්සේ get start button එක ක්ලික් කරන්න. එතකොට ඔයාට අලුතෙන්ම හදන්න ඕන විදියට page එකක් create වෙනවා. ඊට පස්සේ ඒකේ ඔයා Facebook එකේ ඔයාගේ page name එක, ඊට පස්සේ category එක, ඊට පස්සේ bio කියන්නේ ඔයා details මොනවද දානවා නම් ඒ විස්තර දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ page name එක දාගන්න. ඊට පස්සේ category එක ඔයාගේ page එක කරන category එකට අදාළව මෙතනින් search කරලා select කරගන්න. මෙතන දෙක තුනක් වුණත් දාන්න පුළුවන්. ඔයාගේ page එක ඔයා කරන category එකට අදාළව මෙතන category ටික select කරගන්න. මෙන්න මේ විදිහට දෙකක් තුනක් හතරක් වුණත් දාගන්න පුළුවන් ඔයාගේ page එකකට අදාළව. එතකොට මේ හදන page එක food සම්බන්ධ page එකක්. ඉතින් මම food සම්බන්ධව food related category ටික select කරගෙන මෙතන bio එකක් දානවා නම් එහෙමයි. නැත්නම් එහෙමයි. bio එකක් දානවා නම් මේක දැන් type කරලා create page කියන button එක click කරන්න පුළුවන්. දාන්න නැත්නම් ඔයාලට create page button එක click කරලා ඊළඟ step එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට page එක other detail දාගන්න පුළුවන්. website එකක් තියෙනවා නම් website එක දාන්න පුළුවන්. phone number එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ email එක. ඒ වගේ ඔයාලට මේකේ ඔයාගේ details ටික සහ ඔයාලට දැන් order ගෙන්න ගන්න ඕන නම් එතකොට අනිවාර්යෙන් phone number එක තියෙන්න ඕනේ. ඒතර ඒ phone number එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ location එක. ඔයාගේ business එක තියෙනවා නම් physical location එක. ඒ location එක වගේ ඔයාලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒ ටික දාන්න නැතුව නිකන් phone number විතරක් දාන්න නම් එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ working hours ඔයාලට දාන්න පුළුවන්. always opened නැත්නම් specific time එකක් තියෙනවද? අන්න ඒ වගේ changes ටික කරගන්න පුළුවන් ඔයාගේ niche එක අනුව. එතකොට මම මේ විදිහට මම මෙතන fill කරගන්නේ නැහැ, location දාන්නේ නැහැ. මේ ටික ඔයාලට ඔයා කැමති විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේක දාගෙන ඊට පස්සේ මම next කරගන්නවා. ඔයාගේ page එකට දාලා ඔයාගේ business එකට දාලා edit link පුරවගෙන next button එක වන්න. ඊට පස්සේ මෙතන profile pic එකකුයි cover pic එකකුයි ඔයා දාන්න ඕනේ. මේක මම හදාගත්තක් තියෙනවා. ඔයත් ටික හදාගෙන මෙතෙන්ට මේ විදිහට upload කරගන්න. මේ විදිහට මම profile pic එක upload කරගන්නවා. ඊට පස්සේ cover photo එක මෙන්න මේ විදිහට මම හදාගත්ත එක upload කරගන්නවා. හරි. එතකොට දැන් profile pic එකයි cover photo එක upload කරගත්තා. ඊට පස්සේ මේක ඔයාලට adjust කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට WhatsApp phone number එක දාන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය දැන් business කරන්නේ WhatsApp කරා. එතකොට ඔයාගේ page එක කවරේ આવොත් එimhe ඔයාලට message එකක් දාන්න ඕන. WhatsApp කරා දාන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ WhatsApp phone number එක මෙන්න විදිහට දාගන්න පුළුවන්. ඒකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දාලා එතන verify කරන්න පුළුවන්. ඔයාගේ phone number එක page එකත් එක්ක. මම ඒක දැනට දාන්නේ නැහැ. ඒක දාන්න දුවම skip කරලා next යනවා. ඊට පස්සේ friends ලාට invite කරන්න පුළුවන්. මමත් ඒකත් කරන්නේ නැහැ. ඒක යනවා. ඉතින් next button එක ඔයගොල්ලෝ මම ඉස්සරහ යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන move කරන්න නැහැ. done කියන button එක click කරන්න. ඔයා done කියන button එක click කරලා පස්සේ මේ විදිහට page එක හදන්න ඕන ඔක්කොම detail ටික මේ විදිහට දාලා තින්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ page එක create වෙලා මෙන්න මේ විදිහට ඔයාගේ page එක view එක ඔයාලට හම්බ වෙනවා. ඔයාලට ඕන නම් මේ customization කරගන්න පුළුවන්, details වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ cover photo එක ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ profile pic එක ඒ වගේ basic detail ඉඳලා advanced feature details වෙනකන් ඔයාලට change කරගන්න පුළුවන්. මේකේ page එකට තව කාට access දෙනවා නම් ඒ access දෙන්න පුළුවන්. එතකොට post එකක් දාලා ඒක share කරලා ඕනනම් මේකේ ඊට පස්සේ ඔයා campaign එකක් කරනවා නම් මේකට මේක හරහා ඔයාලට orders ගන්න. එතකොට ඒක කරගන්න අන්න ඒ වගේ ටික කරගන්න පුළුවන්.
ඔයා මේකේ හරියට පෝස්ට් ටික දාන්න ගියොත් ඔයාට මොනිටයිසේෂන් ගන්න පුළුවන් ඉක්මනින්ම. මේකේ තියෙන ටාස්ක් ටික මේකේ තියෙනවා අපිට සතියකට කොච්චරක් දාන්න ඕනද පෝස්ට්, එතකොට ෆලෝවර්ස්ලා කොච්චරක් ගන්න ඕනද, අන්නේ කියන ටික හරියට කරොත් ඔයාට ඉක්මනින්ම ඔයාගේ මොනිටයිසේෂන් ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ඔයාගේ සෝෂල් මීඩියා ලින්ක්ස් දාන්න පුළුවන්. වෙබ්සයිට් එකේ තියෙනවා ඒක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේ මම කිව්වා වගේ මෙතන ඔයාගේ ඩීටේල්ස් ටික අප්ඩේට් කරගන්න පුළුවන් ඔයාට ඕන විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ හොඳ නැත්නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කාටට බලන්න ඕන ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකක් හම්බ වෙනකම් සුබ දවසක්.